දෙයක අමාරුම කොටස තමයි පටන් ගන්න එක. වර්කවුට් එක නෙවෙයි අමාරු. වැඩ නෙවෙයි අමාරු. කතාබහ නෙවෙයි අමාරු. අමාරු පටන් ගන්න එක. මොකද ඔයාගේ මනස හැම වෙලාවෙම ඔයාව සුව පහසු තැනකම තියාගන්න උත්සාහ කරනවා. ඔයාට හිතෙනවා තව විනාඩියකින් කරන්නම්, අද නෙමේ හෙට කරන්නම්, දැන් මොටිවේෂන් එකක් නැහැ. නමුත් ඔයාට දිගින් දිගටම එහෙම හිතෙද්දී දන්නේම නැතුව පැය ගණන් ගිහින් ඉවරයි. ඔයා ඒ ෆීලිං එක දන්නවා. කරන්න ඕනේ අමාරු වැඩ. ඔයා කල්දදා ඉන්න තරමටම ඒ වැඩේ තව තවත් බර වගේ දැනෙන්න පටන් ගන්නවා. ඒත් ඒ සයිකල් එක පාරම කඩලා දාන්න පුළුවන් සරල ට්‍රික් එකක් තියෙනවා. ඔයා ඒක කරන්න පටන් ගත්තොත් ඔයාට හැමදේම හිතනවට වඩා කරන්න ලේසි. ඒකට කියන්නේ 3-2-1 රූල් එක කියලා. මෙන්න ඒක කරන විදිය. ඔයා මොකක් හරි වැඩක් කල් දාන්න හදන්නේ කියලා ඔයාටම දැනෙන ඒ මොහොතේ 3 ඉඳන් ආපස්සට ගණන් කරන්න. 3, 2, 1. ඊට පස්සේ ඉක්මනට මොහොතක්වත් නොහිතා ඒක කරන්න. උදාහරණයක් විදිහට ඔයා උදේ නැගිටින්න බැරුව පෙරලි ඉන්නවා. ඔයාට නැගිටින්න හිතෙන්නේවත් නැහැ. 3, 2, 1 කකුල් දෙක පොළවට තියලා නැගිටිනවා. නැත්නම් ඔයා මුළු දවසම පාඩම් කරන එක, වර්කවුට් කරන එක, නැත්නම් ඒ වැඩක් පටන් ගන්න එක අවොයිඩ් කර කර ඉන්නවා. 3, 2, 1 ලැප්ටොප් එක ඕපන් කරන්න. පේජ්ස් ටික අතට ගන්න. ඔයා කරන්න හිටපු වැඩේ පළවෙනි පියවර කරන්න. එච්චරයි. මොකද පළවෙනි පියවර පටන් ගත්තට පස්සේ කරගෙන යන එක ලේසි. ඔයාගේ මනස නිතරම කැමති ඔයාව සූ පහසුව තියන්න. තව ෆෝන් එක ඔබන්න, තව කල්දදා ඉන්න, තව පස්සේ කරන්නම් කිය ඉන්න එකටයි මනස කැමති. ඒත් කවුන්ට් කරන එකෙන් ඒ පැටර්න් එක කැඩෙනවා. ඒක ඔයාගේ හිතන එක සහ ඒක කරන එක අතර පාලමක් හදනවා. තත්පර කිහිපයකට හරි ඔයා හිතන එක නැවතිලා ඔයා වැඩේ පටන් ගන්නවා. ඔයාගේ මයින්ඩ් එකට ඔයාව කන්ට්‍රෝල් කරන්න දෙන එක වෙනුවට ඔයාගේ මයින්ඩ් එක පටන් ගන්නවා ඔයාගේ ඇක්ෂන්ස් ෆලෝ කරන්න. ඒක තමයි මේ රූල් එකේ බලය. ඔයාට පර්ෆෙක්ට් මොටිවේෂන් එකක් අවශ්‍ය නැහැ වැඩ කරන්න පටන් ගන්න. ඔයාට අවශ්‍ය වෙන්නේ පටන් ගන්න එක විතරයි. ඒ නිසා ඊළඟ වතාවේ ඔයා වැඩක් කල් දාන්න හදනකොට වැඩිය හිතන්න එපා. 3, 2, 1 පටන් ගන්න. ඔයා ඇත්තටම ඔයාගේ ජීවිතයට මේ වගේ හොඳ දේවල් එකතු කරගන්න ඕන නම් 3, 2, 1 සබ්ස්ක්‍රයිබ් කරන්න.